හෙලෝ ළමයි කොහොමද ගොඩ කාලෙකින් ඉතින් අපි අවුරුද්දට මේ නෑගම් ගිහින් පොඩි ගමනක් යන්න තමයි මේ කතා වෙලා ඉන්නේ. මේ ඉතින් මම දන්නේ නැද්ද මේ දවස්වල I'm too obsessed with myself. ඔයගොල්ලොමුත් කියන්නකෝ මගේ මේ අලුත් වෙනස කොහොමද කියලා. ඉතින් ළමයි අපි අද යන්නේ හද්දාගල ආරණ්‍ය සේනාසනයට. මේ යන පාර තමයි මම ඔයගලන්ට මේ පෙන්නන්නේ. හරිම ලස්සන පළාතක්. ගමකට ගියා වගේ මේක නම් ඇත්තටම කොළඹ ආසන්නයේ තියෙන පැත්තක්. අපි යන්නේ නම් ත්‍රිවිල් එක. මේක නම් ටිකක් උස කන්දක්. මේක තමයි ඒ වෙල මැද්දේ තිබුණ ලස්සන පුංචි පන්සල. අපි ඒකට නම් නෙමෙයි ගියේ. අපි යන පන්සල නම් තියෙන්නේ මේ කන්ද උඩ. බලන්නකෝ. වරිච්චි මැටි බිත්ති තියෙන පරණ විදිහට හදපු ගෙයක්. ඒක දැක්කම නම් ආස හිතුණා. අපි මේ යන පාරේ අපි මේ හරිය පොඩ්ඩක් නැවතුණා. කජු පුහුලන් වැටිලා තිබ්බා. ඉතින් අපි ඒක අහුලන්න පොඩ්ඩක් නැවතුණා. මේ තියෙන හද්දාගල රක්ෂිත වනාන්තරය. මේක ඇතුලේ තමයි මේ ආරණ්‍ය සේනාසනය තියෙන්නේ. ඉතින් ඕගොල්ලොමුත් මේකට ගියොත් අනේ පොලිතින් ඉටි කවර නම් දාන්න එපා. අරන් යන්නේව ඒ විදිහටම අරන් එන්න. අපි නම් ඇත්තටම මුකුත් අරන් ගියේ නැහැ. අපි ගිය විදිහටම ආවා. මෙන්න මේ කන්ද උඩටම ත්‍රිවිල් එක ගෙනාවා අපේ මල්ලි. මම මල්ලිවයි නංගිවයි පෙන්නන්නම්. මේක නම් ඕගොල්ලෝ දන්නවත් දන්නේ ගම්පහ තියෙන අස්ගිරි කන්ද. මං හිතන්නේ ඒකටත් වඩා උස්ස ඇති. මේ තියෙන්නේ මං කිව්ව ආරණ්‍ය සේනාසනයේ තියෙන ලස්සන පන්සල. මට නම් මෙතෙන්ට ආවට පස්සේ පිස්සු හැදුනා ළමයි. මෙතන චූටි පොකුණකුත් තිබුණා. ඒක නම් වැඩිය මේන්ටේන් කරන්නේ නැති එකක්. මේ තියෙන්නේ කන්ද උඩට කොළඹ පේන විදිහ. ඇත්තටම හරිම ලස්සනයි. මේ තියෙන මගේ අවුට්ෆිට් එක. මට ඒක තමයි පෙන්න ගන්න ඕන උනේ. මේ පැත්තේ පොඩ්ඩක් යටට බහින්න තිබුණා. මම ඒක බැහැගෙන ගියා. මේකේ ඇති ඒ වීඩියෝ එකත්. අපේ නංගි තමයි මගේ ගොඩක් වීඩියෝස් ෆොටෝස් ගත්තේ. බලන්නකො හරිම ලස්සනයි. මම නෙමෙයි. මේ කන්ද උඩට කොළඹ පේන විදිහ තමයි ලස්සනම. ඉතින් මගේ වීඩියෝස් මේ ඉන්නේ මල්ලි නංගි. මගේ නංගි බඳින්න ඉන්න මල්ලි තමයි මේ. එයා තමයි අපිව මෙහෙට එක්කන් ආවේ. ඇත්තටම මම මේ වගේ තැන් වලට හරිම ආසයි. thank you මල්ලි. මාව අපිව එක්කන් ආවට. මං ඉතින් අර කිව්ව ගල බැහැගෙන පොඩ පල්ලෙහාට යන්න තමයි ගියේ. මේ ඉන්නේ අපේ නංගි ගිහින්. ඒ දෙන්න නම් ඇත්තටම ෆොටෝස් ගන්න ටිකක් දක්ෂයි. I mean aesthetic photography දෙන්නම කරනවා. මට නම් ඒ විදිහට තේරෙන්නේ නැහැ. මං ඉතින් අර මෝඩ වීඩියෝස් තමයි ගන්නෙ. ඒවා ටිකක් එකතු කරලා ඔයගොල්ලන්ටත් ගෙනාවා. මේ තියෙන්නේ මම ඈතට යනවා. අපේ අම්මා හිටියනම් මට මෙච්චර දුරවත් යන්න දෙන්නේ නැහැ. එයා හරි බයයි. ඔයගොල්ලොමුත් මේ පරිසරයට ආසයි නේද? ඊට පස්සේ අපි ගියා අරලිය මල් පූජා කරන්න. ඇත්තටම මේක එතන තිබ්බ ගහකින් කඩාගත්ත එකක්. ඊට පස්සේ අපි ඒකට පෑන් දෝවනේ ඔය උතන ගස් වලිනුත් කඩලා පෑන් දෝවනේ කරලා මල් පූජා කළා.
ඇත්තට මේ පන්සලත් හරිම හිතණිය වෙන තැනක්. මම ඒක ඇතුලේ නම් වීඩියෝ කරේ නැහැ. ඇතුළට ගියෙත් නැහැ වැඩිය. මං ඉතින් මේ එන ගමන් වැටිච්ච අල්ලිය මලකුත් කනේ ගහගෙන තනියෙන් වීඩියෝ කර ආවා. ඊට පස්සේ මල්ලි එන්න කිව්වා ඒ පැත්තේ මොකද්ද මේ ඌරෝ උන්ට මේ මොනවද ඌරෝ දඩයන් කරනවලු. ඒ පැත්ත පෙන්නුවා. ඊට පස්සේ එතන අක්කපාන තිබිලා අපේ නංගි ඒකේ කොලයක් කඩාගත්තා. ඔන්න ඔය පැත්තේ තමයි ඌරෝ දඩයන් කරන්න තුවක්කු බැඳලා තියෙනවයි කිව්වේ. දැන් මම මේ ආයෙ සෙරප්පු දෙක අමතක වෙලා ඇවිල්ලා ආයෙ ගිහින් දාගෙන එන ගමන් දැන් අපි ඉතින් යන්න තමයි බැලුවේ. මොකද අම්මා කතා කරා මේ එන්න කියලා. පරක්කු වෙනවයි කියලා. මම නම් මේ බ්ලවුස් එකට ඇත්තටම ආසයි. මම මේ වගේ බ්ලවුස් ඇන්දේ නැහැ. දැන් නම් මං අඳිනවා. වයසත් එක්ක ඉතින් අපේ choices උත් වෙනස් වෙනවනේ නේ. මේ හෑන්ඩ් බෑග් එක නම් මගේ නෙමෙයි අපේ නංගිගේ. but like it. නංගිගේ මොකද මගේ මොකද. මේ නම් ඉතින් අපි ගෙදර යන ගමන්